දැන් වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට ඉතාමත් වාසිදායක මුදලකට මිලදී ගන්න පුළුවන් Nissan Vanette වෑන් රථ කීපයක් ගැන විස්තර. වීඩියෝ එකෙන් මුලින්ම මම ඔයාලට අරගෙන ආවේ GR number Nissan Vanette වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේ වෑන් රථයේ තියෙන R2 එන්ජින් එකක් කියලා ඔයාලට කියන්න ඕනේ. ඒ වගේම මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 43,50,000යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් මේ වෑන් රථයේ මිලදී ගන්න 075යි 67යි 37යි 187 කියන දුරකථන අංකයෙන් මේ වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ දෙවෙනියට මම ඔයාලට අරගෙන ආවේ 250 නම්බර් 1997 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරපු Nissan Vanette වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 35,90,000යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් මේ වෑන් රථේ මිලදී ගන්න ඔයාලට මැදවච්චියට ඇවිල්ලා වෑන් රථය බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් 070යි 488යි 26යි 54 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ තුන්වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 58 නම්බර් Nissan Vanette වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 27,75,000යි. වාහනේ බලලා මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. වෑන් රථේ බලනවා නම් ඔයාලට කුරුණෑගලට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 076යි 20යි 21යි 500 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ 4 වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 1993 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 1996 අවුරුද්දේ රෙජිස්ටර් කරපු 59 නම්බර් Nissan Vanette VX වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේකේ තියෙන adjustable seat set එකක් කියලාත් වෑන් රථයට alloy wheels යොදලා තියෙන්නේ කියලාත් ඔයාලට කියන්න ඕනේ. ඒ වගේම මේකේ power steering පහසුකමක් තියෙනවා වගේම මේක දිරුම් මොකුත්ම නැති tin body සහිත වෑන් රථයක් කියලාත් අපිට අයිතිකරු දැනුම් දුන්නා. මේකේ තියෙන්නේ original පීලි කියලාත්. මේකේ එන්ජින් එක running condition, battery, upholstering 100%ක් හොඳම තත්ත්වයේ තියෙනවා.
ඒ වගේම මේකේ ටයර් ඉස්සරහ ටයර් දෙක අලුතෙන් දාලා තාම දවස් 2යි කියලාත් පිටුපස ටයරුත් 60%ක් විතර හොඳ තත්ත්වයේ තියෙනවා කියලාත් ඔයාලට කියන්න ඕනේ. වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 29,90,000යි. වාහනේ බලලා මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් මේ වෑන් රථයේ මිලදී ගන්න 071 66යි 80යි 320 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ පස්වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 2000 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 2005 අවුරුද්දේ රෙජිස්ටර් කරපු PA නම්බර් Nissan Vanette Lion Face වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේ වෑන් රථය අලුතෙන්ම පේන්ට් කරලා මේකට අලුත් ටයර් දාලා තියෙන්නේ. වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 57,75,000යි. වෑන් රථය බලනවා නම් ඔයාලට කුරුණෑගලට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 075යි 36යි 42යි 222 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ 6 වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 1986 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරපු 51 නම්බර් Nissan Vanette වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, චැසි, පේන්, සීට්, අපොස්ටිං, ටයර්, බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100%ක් හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 23,50,000යි. වෑන් රථයේ තියෙන අම්බලන්තොට. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තමයි 076යි 79යි 90යි 687. වීඩියෝ එකේ අන්තිමටම මම ඔයාලට අරගෙන ආවේ 1994 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 1999 අවුරුද්දේ රෙජිස්ටර් කරපු R2 එන්ජින් එකක් සහිත Nissan Vanette වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුයල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේක ඇඩ්ජස්ටබල් සීට් පේලි දෙකේ ඩුවල් AC සහිත වෑන් රථයක්. මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 34,75,000යි. වෑන් රථයේ තියෙන බැලුම් මහර. අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තමයි 076යි 034යි 87යි 87.